ඔබත් බොහෝ වෙලාවට දැක්කලා ඇති දැන් මේ ලෝකයේ යහපත් වූ ගතිගුණ තියෙන අය අඩුයිනේ. එවැනි අය කොතනත් අඩුයි. කතා බහ වුණත්, සිතිවිලි වුණත්, ඒ පුජ්‍යලයන්ගේ චර්යා රටාව වුණත් ඒ යහපත් වූ අය අඩුයිනේ. නමුත් නරක විදියට හිතන ඒ වගේම අනිත් අයට කරදර හිංසා පීඩා කරන අය වැඩිනේ. එතකොට බලන්න දැන් එහෙම ගුණෙන් අඩු අය හොඳට ජීවත් වෙච්ච අය මරුණට පස්සේ ඒ මරුණු යහපත් වූ මිනිසුන්ගේ ගුණ හැමතැනම කියවෙනවා. අනේ මේ පුජ්‍යලයා හරි හොඳ කෙනෙක්, හරිම පුදුම අනිත් අයට උපකාර තියෙන කෙනෙක් කියලා, පරිත්‍යාගශීලී කෙනෙක් කියලා කතා වෙනවනේ. ඒතකොට මෙහෙම ඇහෙන දේවල් දැන් අර ගුණෙන් අඩු අයට එහෙම අහලා අනේ Tamanටත් ඒ වගේ එහෙම ಗುಣ ඇති කරගන්න ඕනේ කියලා එහෙම හිතෙන්නේ නැත්තේ ඇයි? අන්න ඒක තමයි ගැටලුව තියෙන්නේ. එතකොට එහෙම ඇති කරගන්න පුළුවන් නම් මේ ලෝකෙ මිනිස්සු කොච්චර වටිනවදනේ. එතකොට බුදුරජාණන් වහන්සේ වැනි උත්තම කෙනෙක් ළඟ දේවදත්ත හාමුදුරුවෝ හිටියනේ නේද? ඉඳ ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අහෝ දෙව්දත් නොදිටි මුක් පුරනේ අහලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අර තියෙනුනේ ඔය දහම් පාසල් පොතේ තියෙන්නේ අර පීල්ලේ යටට කලයක් තැබුවත් කියන ඒ කවියේ තියෙන්නේ ඒ වගේ අර්ථයක් නේ. ඒ කියන්නේ ಗುಣ මද එක කියලා කියන්නේ ගුණෙන් මද පුජ්‍යලයා. ಗುಣ මද එක. බණ දහමින් වෙලුවත් උගේ ගතිය ඌ නාරී මැරුවත් අන්න ඒ ස්වභාවය තමයි මේ සමාජෙ තියෙන්නේ. ඒ කියන්නේ මෙච්චර වටින මිනිස්සු ඉන්නව පේනවා, හොඳ ලස්සනට කතා කරනව පේනවා, ඒ වගේම සංසුන් ඉරියව් දකිනවා, උතුම් මනුෂ්‍ය ගුණධර්ම ඇතිව ජීවත් වෙනව පේනවා. මේ කිසිම දෙයක් ගන්න බෑනේ. එතකොට අර යහපත් විදියට ජීවත් වෙලා ඉඳලා ඒ අය මරුණට පස්සේ එයාගේ ಗುಣ කියනවා නේ. මේ මොනව ඇහුණත් අර ಗುಣ මද උජ්ජලයට අනේ ගන්න වාසනාව නැහැ. ඉතින් අන්න ඒ නිසා දැන් අපි දකිනවා මලගෙවල් වල ගිහිල්ලා ඉතින් ඒ ස්ථානවල තියෙන දේවල් අහගෙන එනෝනේ. තුන් මරණයටපත් වෙන ඒව දකින්නෝනේ. එතකොට එහෙමනම් හිතන්න ඕන මමත් අනේ මරණයටපත් වෙනෝනේ මේ විදියට මමත් කවදා හරි කියලා එහෙම හිතෙන්න ඕන. එතකොට එහෙනම් මගේ වැරදි තියෙනවා නම් ඒව හදාගන්න තමන් උත්සාහ කරන්න ඕනනේ. මොකද මමත් අද හෙට මරණයටපත් වෙන්න පුළුවන්.